ආවට ගියාට Apple iPhone unlock කරන්න පුළුවන්ද? ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ හිටපු විධායක ප්‍රධානියාගේ මරණයත් එක්ක පරීක්ෂණ වෙනුවෙන් ඔහුගේ Apple දුරකථනයේ දත්ත ලබා ඔහුගේ දුරකථනය unlock කරගන්න බැරි වීම ගැන අද වෙද්දි හුඟක් අය කතා කරනවා. සමහරු දාලා තියෙනවා හොඳ කඩේකින් පුළුවන් හොඳ වැඩ්ඩු ලංකාවේ ඉන්නවා වගේ කතා. හැබැයි ඇත්තම කතාව හුඟක් වෙනස්. Apple සමාගම කියන්නේ තමන්ගේ පාරිභෝගිකයාගේ පුද්ගලිකත්වය වෙනුවෙන් ලෝකේ ඕනෑම බලවේතෙකුට එරෙහිව හිට ගන්නා සමාගමක් කිව්වොත් ඒකේ වැරද්දක් නැහැ. මේක මාකටිං වැඩක් කියලා කෙනෙක් හිතුවත් ඇත්තටම iPhone එකක් ඇතුලේ තියෙන තාක්ෂණය දිහා බැලුවාම ඒක මිනිස්සෙකුට ලෙහෙසියෙන් බිඳින්න පුළුවන් සීමාවෙන් ගොඩක් එහාට ගිය එකක්. ඔවුන්ට පවා ඒක කරන්න බැරි විදියට පද්ධතිය ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. මේ ආරක්ෂාවේ හදවත වෙන්නේ Secure Enclave කියන තාක්ෂණය. මේක iPhone එකේ ප්‍රධාන ප්‍රොසෙසරයෙන් වෙන්ව පිහිටා තිබෙන කුඩා ආරක්ෂක පරිගණකයක් වගේ දෙයක්. ඔබ ලබා දෙන මුරපදයේ කිසිම වෙලාවක Apple සමාගමේ සර්වර් වල හෝ දුරකථනයේ සාමාන්‍ය මතකයේ ගබඩා වෙන්නේ නැහැ. ඒ වෙනුවට මුරපදයේ මගින් දුරකථනයේ දත්ත එන්ක්‍රිප්ට් කරන්න අවශ්‍ය අතුරු නිර්මාණය කරනවා. මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ AES 256 bit encryption කියන ඉතාමත් ප්‍රබල තාක්ෂණයයි. ගණිතමය වශයෙන් ගත්තොත් ලෝකයේ තියෙන බලවත්ම සුපිරි පරිගණකයකට උනත් මෙම යතුරු අනුමාන කරලා බිඳින්න වසර බිලියන ගණනක් ගත වෙනවා. අනෙක් වැදගත්ම කරුණ තමයි Apple සමාගම විසින් මේ දත්තවලට ඇතුල් වෙන්න කිසිම බෑක්ඩෝර් එකක් තබා නොතිබීම. වර්ෂ 2016 වසරේදී ඇමරිකාවේ සිදු වූ වෙඩි තැබීමක සැකකරුවෙකුගේ iPhone එකක් අන්ලොක් කරලා දෙන්න කියලා එරට FBI ආයතනය Apple සමාගමෙන් ඉල්ලීමක් කළා. ඒත් Apple සමාගම ඒක කෙලින්ම ප්‍රතික්ෂේප කළේ එක දුරකථනයකට එවැනි මෘදුකාංගයක් හැදුවොත් එය ලෝක පුරා ඉන්න මිලියන ගණනකගේ පුද්ගලිකත්වයට තරජනය වෙනවා කියන ස්ථාවරයේ ඉඳගෙනයි. ඔවුන් කියන්නේ නීතියට උදව් කරනවට වඩා පාරිභෝගික විශ්වාසය අපිට වටිනවා කියලයි. හුඟක් අය හිතනවා මැරුණ කෙනෙක්ගේ මුහුණ පෙන්නලා Face ID හරහා දුරකථනය විවෘත කරන්න පුළුවන් කියලා. ඒත් ඒකේ තියෙන True Depth camera පද්ධතිය නිසා මෙහිදී dot project එකක් මගින් ඔබේ මුහුණ මතට නොපෙනෙන අදෝරක්ත තිත් infrared dots 30000කට වඩා යොමු කරනවා. ඉන්පසු එයින් ලැබෙන දත්ත මගින් මුහුණේ 3D map එකක් නිර්මාණය කරනවා. සාමාන්‍ය ඡායාරූපයකට වඩා මේක වෙනස් වෙන්නේ මුහුණේ ගැඹුර සහ හැඩය අතිශය නිවැරදිව මනින නිසායි. මිනිස්සෙක් මිය ගිය සැනින් ඔහුගේ මාංශ පේශීවල තද ගතිය නැති වෙලා යනවා. මේ නිසා මුහුණේ ස්වභාවික හැඩය ඉතා සියුම් ලෙස වෙනස් වෙනවා. Face ID පද්ධතියට මේ සියුම් වෙනස පවා හඳුනා ගන්න පුළුවන්. තවදුරටත් විශේෂයෙන්ම attention awareness තාක්ෂණය මගින් පුද්ගලයා පියවි සිහියෙන් සහ අවධානයෙන් දුරකථනය දෙස බලනවාදයි පරීක්ෂා කරන liveness detection සිදු කරන නිසා දැස් පියවි ඇති හෝ පියවි සිහියන් නොමැති අයෙකුට iPhone ප්‍රතිචාරය දක්වන්නේ නැහැ. දත්ත ආරක්ෂා කරන මේ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ end-to-end encryption. ඒ කියන්නේ දත්ත හිමිකරුට සහ දත්ත ලැබිය යුත්තාට හැර වෙන කිසිම මැදිහත්කරුවෙකුට ඒ සඳහා නිෂ්පාදිත සමාගමට පවා මේකට කියවා ගන්න බැරි තරමටම සුරක්ෂිතයි. දුරකථනයේ ක්‍රියා විරහිත කරලා තිබුණත් එහි ඇති දත්ත data at rest protection මගින් තවදුරටත් ආරක්ෂා වෙනවා. මේ නිසාමයි හිමිකරු නැති වුණු iPhone එකක් ලොව දක්ෂතම හැකර්වරයෙකුට වුණත් ලෙහෙසියෙන් විවෘත කරන්න බැරි අභියෝගයක් වෙන්නේ. නමුත් අයෙක් මියගිය බව නීත්‍යානුකූලව ඔප්පු කළොත් එහි ක්ලවුඩ් දත්ත පමණක් ලබා ගන්න හැකියාව තිබෙනවා. හැබැයි දුරකථනයේ අභ්‍යන්තරයේ මෙමරි එකේ තිබෙන කිසිවක් ආපසු ගන්න බෑ. හැබැයි මේ තදබල නීති නිසා මියගිය කෙනෙකුගේ පවුලයට සිදුවන අපහසුතාවය සලසා බලලා Apple සමාගම මෑතදී ඩිජිටල් ලෙගසි කියන පහසුකම හඳුන්වා දුන්නා. ඒ හරහා කෙනෙකුට පුළුවන් තමන්ගේ මියගිය කෙනාගේ දත්ත ලබා ගන්න. විශ්වාසවන්තයෙක් කලින්ම නම් කරලා තියන්න Apple phone හිමියෙකුට පුළුවන්. එහෙම නැතුව සාමාන්‍ය විදියට ලොක් වුණු Apple දුරකථනයක් කියන්නේ ලෝකයේ තියෙන ආරක්ෂිත සහ බිඳීමට අපහසුම ඩිජිටල් සෙප්පුවක් කිව්වොත් හරියටම හරි.